සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද යාළුවනේ මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් එනකොට ඔයාලට ඇහෙන රින්ගින් ටෝන් එක වෙනස් කරගන්න විදිහක් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ රින්ගින් ටෝන් චේන්ජ් කරගන්නේ කොහොමද ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් subscribe කරන්න තාමත් ගන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. ඔයා යන්න මුලින්ම මේ විදිහට ඔයාගේ settings app එකට ඊට පස්සේ මේ විදිහට පහළට එන්න. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් sound and vibrating කියලා තියෙනවා. සමහර අයගේ sound කියලා විතරයි පෙන්වන්නේ. ඉතින් මේක මේ විදිහට touch කරගන්න. ඊට පස්සේ මෙතනින් option ගණනාවක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඔයා මේ විදිහට පල්ලෙහාට එන්න. ආවට පස්සේ බලා ගන්න පුළුවන් සමහර අයගේ මෙතන ringing tone කියලා විතරක් පෙන්වනවා. ඉතින් මගේ මෙතන මේ sim දෙකට වෙන වෙනම පෙන්වනවා. මම මෙතන මේ sim 1 කියන එක මෙන්න මේ එක පාරක් touch කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ permission request කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මේක මේ විදිහට allow කරගන්න. දැන් මෙතනින් ඔයාට අවශ්‍ය ඕනම ringing tone එකක් select කරගන්න පුළුවන්. sim 1 එකකින් එන call වලට ඕනම සින්දුවක් music එකක් ඇහෙන විදිහට. ඊට අමතරව ඔයා download කරපු music තියෙනවා නම් මෙන්න මෙතන උඩ ඔයාට තියෙනවා select from files කියලා තියෙනවා. මෙන්න මේක touch කරාට පස්සේ මෙන්න මෙතනින් ආයෙත් allow දෙන්න. ඔයා download කරලා තියෙන ඕනම music එකක් ඔයාට sim 1 එකට අදාළ ringing tone එකට දෙන්න පුළුවන්. මම මෙතනින් අයින් වෙනවා. ඊට අමතරව මෙතනින් තියෙන ඕනම එකක් මෙන්න මේ විදිහට මම select කරලා පෙන්නන්නම්. ඊට පස්සේ යාළුවනේ ආයෙ ඔයාලට අවශ්‍ය නම් sim 2 එකටත් sim 2 එකකින් එන call වලට ringing tone එක වෙනස් කරගන්න අවශ්‍ය නම් මේ විදිහට යන්න. මේ විදිහට ගිහලා ආයෙත් allow කියන එක දෙන්න. මෙතනින් ඔයාට අවශ්‍ය ඕන එකක් මෙතනින් මේ විදිහට select කරගන්න. මේ විදිහට select කරගත්තට පස්සේ ඔයාට එන call වලට කලින් තිබ්බ music එක නෙවෙයි තියෙන්නේ. ඔයා මාරු කරගත්ත අලුත් music තමයි ඔයාගේ ringing tone එකට ඇහෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අද මට ඔයාලට කියලා දෙන්න උනේ කොහොමද ඔයාගේ ෆෝන් එකට කෝල් එනකොට ඇහෙන ringing tone වෙනස් කරගන්න ක්‍රමය ගැන. හොඳයි යාළුවනේ වීඩියෝ එක පැහැදිලිද කියලා මම හිතනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.